සුබ දවසක් යාළුවනි. අද මම මේ වීඩියෝ එක ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ දැනට පවතින ඩයලොග් පැකේජස් පිළිබඳවයි. පසුගිය මාසවල ඩයලොග් පැකේජස් විටින් විට සංශෝධනයට ලක් වුණා. හොඳයි යාළුවනි. අපි දැන් බලමු දැනට පවතින ඩයලොග් පැකේජස් මොනවද කියලා. අපේ පළවෙනි පැකේජ් එක. මේකේ මිල සඳහන් වන්නේ රුපියල් 1599යි. මේක දින 30 පැකේජ් එකක්. මේ පැකේජ් එක සඳහා ඇතුළත් වන්නේ ඕනෑම ජාලයක් සඳහා unlimited call දින 30ක් සඳහා. ඒ වගේම ඕනෑම ජාලයක් සඳහා SMS 1000ක්. ඩේටා වශයෙන් මේ පැකේජ් එකට ඇතුළත් වෙලා තිබෙනවා Instagram, FB, WhatsApp, YouTube, Imo, Viber යන ඇප් 6 ඩේටා වශයෙන් මේ පැකේජ් එකට ඇතුළත්. මීට අමතරව අමතර ඩේටා ප්‍රමාණයක් වශයෙන් GB 15ක් මේ පැකේජ් එකට ඇතුළත්. අපි දැන් බලමු ඊළඟ පැකේජ් එක මොකක්ද කියලා. මේකේ මිල සඳහන් වන්නේ 1249යි. මේකත් දින 30 පැකේජ් එකක්. මේ පැකේජ් එක සඳහා ඇතුළත් වන්නේ ඕනෑම ජාලයක් සඳහා දින 30ක් සඳහා unlimited call ඒ වගේම SMS 1000ක්. ඩේටා වශයෙන් මේ පැකේජ් එකට ඇතුළත් වෙලා තියෙන්නේ YouTube, WhatsApp, Facebook. අමතර ඩේටා වශයෙන් GB 5ක ඩේටා ප්‍රමාණයක් මේ පැකේජ් එක සඳහා ඇතුළත්. අපි දැන් බලමු ඊළඟ පැකේජ් එක මොකක්ද කියලා. මේකේ මිල සඳහන් වන්නේ රුපියල් 667යි. මේක unlimited call පැකේජ් එකක්. දින 30ක් සඳහා unlimited call. මේ පැකේජ් එක සඳහා ඇතුළත් වන්නේ කෝල් පමණයි. ඊළඟ පැකේජ් එක. මේකේ මිල සඳහන් වන්නේ රුපියල් 877යි. මේ පැකේජ් එක සඳහා ඇතුළත් වන්නේ ඕනෑම ජාලයක් සඳහා විනාඩි 2000ක ඇමතුම් කාලයක්. ඒ වගේම ඕනෑම ජාලයක් සඳහා SMS 2000ක්. ඩේටා වශයෙන් මේ පැකේජ් එකට ඇතුළත් වෙලා තියෙනවා GB 5ක අමතර ඩේටා ප්‍රමාණයක්. ඊළඟ පැකේජ් එක. මේකේ මිල සඳහන් වන්නේ රුපියල් 198යි. මේකත් දින 30 පැකේජ් එකක්. මේ පැකේජ් එක සඳහා ඇතුළත් වෙලා තියෙන්නේ ඕනෑම ජාලයක් සඳහා විනාඩි 250ක ඇමතුම් කාලයක්. ඒ වගේම ඕනෑම ජාලයක් සඳහා SMS 250ක්. අපේ ඊළඟ පැකේජ් එක. මේකේ මිල සඳහන් වන්නේ රුපියල් 698යි. මේකත් දින 30 පැකේජ් එකක්. මේ පැකේජ් එක සඳහා ඇතුළත් වෙලා තියෙන්නේ ඩයලොග් සහ එයාටෙල් නම්බර්ස් වල පමණක් විනාඩි 1500ක්. ඒ වගේම ඒ නම්බර් සඳහා පමණක් SMS 1500ක්. ඩේටා වශයෙන් මේ පැකේජ් එකට ඇතුළත් වෙලා තියෙන්නේ GB 3ක ඩේටා ප්‍රමාණයක්. ඊළඟ පැකේජ් එක. මේකේ මිල සඳහන් වන්නේ රුපියල් 298යි. මේකත් දින 30 පැකේජ් එකක්. මේ පැකේජ් එක සඳහා ඇතුළත් වන්නේ ඕනෑම ජාලයක් සඳහා විනාඩි 400ක් සහ ඕනෑම ජාලයක් සඳහා SMS 400ක්. ඊළඟ පැකේජ් එක. මේක YouTube පැකේජ් එකක්. මේකේ මිල සඳහන් වන්නේ රුපියල් 336යි. මේ පැකේජ් එක සඳහා ඇතුළත් වෙන්නේ මාසයක් සඳහා unlimited YouTube. අමතර ඩේටා වශයෙන් මේ පැකේජ් එකට ඇතුළත් වෙලා තියෙනවා GB 3 මාර්ක ඩේටා ප්‍රමාණයක්. ඊළඟ පැකේජ් එක. මේකේ මිල සඳහන් වන්නේ රුපියල් 174යි. මේක ඩයලොග් කපල් පැකේජ් එකක්. මේ පැකේජ් එක මගින් අපිට ඇක්ටිව් කරගත හැක්කේ එක් ඩයලොග් අංකයක් පමණයි. ඒ අංකය සඳහා දින 30ක් සඳහා අසීමිත ලෙස ඇමතුම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි දැන් බලමු ඊළඟ පැකේජ් එක මොකක්ද කියලා. මේක ඩේටා පැකේජ් එකක්. මේකේ මිල සඳහන් වන්නේ රුපියල් 797යි. මේක දින 30 පැකේජ් එකක්. මේ පැකේජ් එක සඳහා ඇතුළත් වන්නේ Instagram, Facebook, WhatsApp, YouTube. මේ ඇප් 4 සඳහා unlimited data. ඊට අමතරව මේ පැකේජ් එකට ඇතුළත් වෙලා තියෙනවා විනාඩි 100ක ඇමතුම් කාලයක් ඕනෑම ජාලයක් සඳහා.
අමතර ඩේටා වශයෙන් GB 4ක ඩේටා ප්‍රමාණයකුත් මේ පැකේජ් එක සඳහා ඇතුළත්. ඊළඟ පැකේජ් එක. මේකේ මිල සඳහන් වන්නේ රුපියල් 348යි. මේකත් දින 30 පැකේජ් එකක්. මේ පැකේජ් එක සඳහා ඇතුළත් වෙලා තියෙන්නේ Instagram, Facebook, WhatsApp, Imo, Viber. මේ ඇප් පහ සඳහා GB 20ක ඩේටා ප්‍රමාණයක් මේ පැකේජ් එක සඳහා ඇතුළත්. ඊළඟ පැකේජ් එක. මේක මිල සඳහන් වන්නේ රුපියල් 305යි. මේ පැකේජ් එක සඳහා ඇතුළත් වන්නේ TikTok සහ Instagram. මේ ඇප් දෙක සඳහා GB 15ක ඩේටා ප්‍රමාණයක් තමයි මේ පැකේජ් එකෙන් අපිට ලැබෙන්නේ. ඊළඟ පැකේජ් එක. මේකේ මිල සඳහන් වන්නේ රුපියල් 197යි. මේක දින 7 පැකේජ් එකක්. මේ පැකේජ් එක සඳහා ඇතුළත් වන්නේ Instagram, FB, WhatsApp, YouTube. මේ ඇප් හතර සඳහා දින 7ක් සඳහා අසීමිත ඩේටා. ඊට අමතරව මෙගාබයිට් 250ක අමතර ඩේටා ප්‍රමාණයකුත් මේ පැකේජ් එක සඳහා ඇතුළත්. ඊළඟට අපි බලමු මොනවද ඩයලොග් සමාගම තියෙන Zoom packages කියලා. මේ පැකේජ් එක සඳහා ඇතුළත් වන්නේ Zoom සහ Microsoft Teams. ඒව සඳහා පමණයි මේ පැකේජ් එක වළංගු වන්නේ. මේ පැකේජ් වල මිල සඳහන් වන්නේ 224යි පළවෙනි පැකේජ් එක. මේක GB 25ක් තමයි අපිට ලබා දෙන්නේ. මේක දින 30 පැකේජ් එකක්. ඊළඟ පැකේජ් එක මේක මිල සඳහන් වන්නේ 724යි. මේකේ මාසයක් සඳහා අන්ලිමිටඩ් ඩේටා අපිට ලබා දෙනවා Zoom සහ Microsoft Teams වලට. හොඳයි යාළුවනේ. ඊට පස්සේ අපි බලමු 4G router packages මොනවද කියලා. මේවා ඔක්කොම prepaid packages. පළවෙනි පැකේජ් එක. මේක මිල සඳහන් වන්නේ 1499යි. මේක දින 30 පැකේජ් එකක්. මේ පැකේජ් එක සඳහා ඇතුළත් වන්නේ GB 70ක ඩේටා ප්‍රමාණයක්. ඊළඟ පැකේජ් එක මේක 1342යි. මේක දින 30 පැකේජ් එකක්. මේ පැකේජ් එක සඳහා ඇතුළත් වෙලා තින්නේ WhatsApp, YouTube, Zoom. ඊට අමතරව මේ පැකේජ් එක සඳහා ඇතුළත් Google සහ Microsoft Office යන ඇප් මේ පැකේජ් එකෙන් අපිට භාවිත කළ හැකියි. මේ පැකේජ් එක සඳහා GB 80ක ඩේටා ප්‍රමාණයක් තමයි ලබා දෙන්නේ. ඊළඟ පැකේජ් එක මිල සඳහන් වන්නේ 672යි. මේක දින 30 පැකේජ් එකක්. මේ පැකේජ් එක සඳහාත් වළංගු වන්නේ 1342 තිබිච්ච ඇප් ටික 672 පැකේජ් එකකට වළංගුයි. මේක හැබැයි ලබා දෙන්නේ GB 35ක ඩේටා ප්‍රමාණයක්. ඊළඟ පැකේජ් එක. මේකේ මිල සඳහන් වන්නේ 999යි. මේක දින 30 පැකේජ් එකක්. මේ පැකේජ් එක සඳහා ඇතුළත් වන්නේ GB 45ක anytime data ප්‍රමාණයක්. මේ data ප්‍රමාණයෙන් අපිට ඕනෑම ඇප් එකක් භාවිත කළ හැකියි. ඊළඟ පැකේජ් එක 699යි. මේක දින 30 පැකේජ් එකක්. මේ පැකේජ් එකේ ඇතුළත් වෙලා තියෙන්නේ GB 30ක anytime data ප්‍රමාණයක්. ඊළඟ පැකේජ් එක මේකේ මිල සඳහන් වන්නේ 760යි. මේ පැකේජ් එක සඳහා ඇතුළත් වෙලා තින්නේ GB ඔක්කොම 40යි. ඒ 40 බෙදනවා anytime 20යි. Facebook, TikTok, Instagram මේ apps තුන සඳහා GB 20ක් ලෙස. ඊළඟ පැකේජ් එක. මේකේ මිල සඳහන් වන්නේ රුපියල් 860යි. මේක දින 30 පැකේජ් එකක්. මේ පැකේජ් එක ඔක්කොම GB 50ක් ඇතුළත්. ඒ GB 50 බෙදනවා YouTube සඳහා GB 30කුත් anytime data වශයෙන් GB 20කුත්. හොඳයි යාළුවනේ. ඊළඟට අපි බලමු TV packages මොනවද කියලා. පළවෙනි පැකේජ් එක තමයි 798. මේ පැකේජ් එක සඳහා ඇතුළත් වන්නේ channel 80යි. ඊළඟ පැකේජ් එක රුපියල් 998යි. ඒ පැකේජ් එක සඳහා ඇතුළත් channel සංඛ්‍යාව channel 90යි. ඊළඟ පැකේජ් එක රුපියල් 1498යි. ඒ පැකේජ් එක සඳහා ඇතුළත් වෙලා තිබුණේ channel 100යි. හොඳයි යාළුවනේ. ඊට පස්සේ බලමු anytime data
කොහොමද තියෙන්නේ කියලා ඩයලොග් එකේ. පළවෙනි එක රුපියල් 159යි මේකේ මිල සඳහන් වන්නේ. ඒක ඇතුළත් වන්නේ GB එකමාරක ඩේටා ප්‍රමාණයක්. ඒක දින 14ක් සඳහා. ඊළඟ එක රුපියල් 265යි. ඒක ඇතුළත් වන්නේ GB දෙකමාරක ඩේටා ප්‍රමාණයක්. මේක දින 30ක් සඳහා. ඊළඟට රුපියල් 385යි. මේක ඇතුළත් වන්නේ GB 4ක ඩේටා ප්‍රමාණයක්. ඊළඟ එක 515යි. මේක ඇතුළත් වන්නේ GB 6ක ඩේටා ප්‍රමාණයක්. ඊළඟ එක 915යි. මේක GB 12ක ඩේටා ප්‍රමාණයක්. ඊළඟට 1145යි. මේක GB 16ක ඩේටා ප්‍රමාණයක්. මේ ඩේටා ප්‍රමාණය වළංගු වන්නේ දින 30ක් සඳහා පමණයි. ඊළඟ 1545යි. මේක GB 25ක ඩේටා ප්‍රමාණයක්. ඊළඟට 1995. මේක GB 40ක ඩේටා ප්‍රමාණයක්. ඊළඟට 2495. මේක GB 60ක ඩේටා ප්‍රමාණයක්. ඊළඟට 3995. මේක GB 125ක ඩේටා ප්‍රමාණයක්. මේ ඩේටා ප්‍රමාණය වළංගු වන්නේ දින 30ක් සඳහා පමණයි. හොඳයි යාළුවනේ. මගේ මේ වීඩියෝ එක ගැන ඔයගලන්ගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරලා අනිත් අයටත් බලා ගන්න මේ වීඩියෝ එක share කරන්න. තවත් දවසක මේ වෙන වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. ඔයගලන්ට සුබ දවසක්.